වසර ගණනාවක් තිස්සේ වසා තිබූ ගම්මානයේ පැරණි පාසලක් තිබුණා. මිනිසුන් කිව්වේ එහි රාත්‍රී වෙද්දි කිසිවෙක් නොයන බව. ඒත් ඒ ගැන හේතුව කවුරුත් හරියටම දැනගෙන හිටියේ නැහැ. දහසේ හැවියති සෙහන්සා අලුත්ම පාසලකට මාරු වෙලා ආවා. ඇය නිහඬ බුද්ධිමත් හැමදේම විමසන ගති ඇති ගැහැණු ළමයෙක්. පළමු දවසේම ඇගේ පන්තියේ සිසුවියක් ඇයට හැමි මෙහෙම කිව්වා. පාසලේ පරණ ගොඩනැගිල්ල ළඟට යන්න එපා. ඇයි සෙහන්සා ඇහුවා. ගිය අය ආපහු වෙනස් වෙලා එනවා. ඒ වචන ඇගේ හිතෙන් අයින් වුණේ නැහැ. එදා පාසල අවසන් වෙද්දී ඇයි තනියම පරණ ගොඩනැගිල්ල ළඟට ගියා. දොර අවුල දාලා තිබුණා ඇතුලෙන් මේසයක් ඇදෙන ශබ්දයක් ඇහුණා. ටික වේලාවකට පස්සේ කළු පාට පාසල් සපත්තු දෙකක් දොර යටින් පෙනුණා. ඒත් ඒවා අඳින කෙනෙක් පෙනුනේ නැහැ. බය වෙලා ඇය එතනින් දිව්වා. ඊළඟ දවසේ ඇගේ පාසල් බෑග් එක ඇතුලේ කවරයක් තිබුණා. ඒකේ ලියලා තිබුණේ ඊයේ රෑ ඔයා ආපු එක අපි දැක්කා. සෙහන්සගේ අත ගැස්සුණා. ඇය ඒ ගැන ගුරුවරියට කියන්න හිතුවත් කවුරුත් ඒක විශ්වාස කළේ නැහැ. දින කිහිපයක්ම ගත වුණා. හැම උදේම ඇගේ බෑග් එකේ අරුත් පණිවිඩයක් තිබුණා. පන්ති කාමර 12ට යන්න එපා. කරුවෙන් එළිය බලන්න එපා. ඔයාට තව දවස් 3යි. අන්තිම පණිවිඩය දැකපු දවසේ ඇය බියෙන් හඬන්න පටන් ගත්තා. ඒ කුතුහලය ඇයව නතර කළේ නෑ. පාසල නිම වුණාට පස්සේ ඇය පරණ 12 වෙනි පන්තියට ගියා. දොර ඇරලා ඇතුළට ගිය ගමන් කැඩුණු බම්කුවක් උඩ පැමිණීමේ ලේඛනයක් තිබුණා. ඇය එය විවෘත කළා. අවුරුදු 18කට පෙර ලයිස්තුවේ අවසාන නම දැක්කා. සෙහන්සා විජේරත්න. ඇය ගැස්සුණා. ඒ ඇගේ නම. ඒත් ඇය ඉපදිලා තිබුණට ඊට පස්සේ. ඒ මොහොතේ පන්තියේ පිටුපසින් කෙනෙක් හැමින් කිව්වා. අන්තිමට ඔයා ආවා. ඇය හදිස්සියේ හැරිලා බැලුවා. ඒත් කිසිවෙකුත් හිටියේ නැහැ. හැබැයි දොර වැහිලා තිබුණා. ජංගම දුරකථනයට සිග්නල් නැහැ. කවුරු එකින් එක වහන්න පටන් ගත්තා. බිත්තියේ ඉල්ලලා තිබුණු පැරණි පන්තියේ ඡායාරූපයක් මෙම වැටුණා. ඇය ඒක අරගෙන බැලුවා. පළමු පේළියේ හිටියේ එකම සිසුවියක්. ඒ මුහුණ ඇගේම මුහුණ. එකම වෙනස ඡායාරූපයේ දැරියගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම කළු පාටයි. එවිට ඇගේ පිටිපස්සෙන් සීතල හුස්මක් වැදුනා. දැන් ඔයාගේ වාරය. ඊළඟ දවසේ සෙහන්සා පාසලට ආවේ නැහැ. පොලිසිය සෙව්වත් කිසිම හෝඩුවාවක් හම්බුනේ නැහැ. අවුරුදු ගණනාවකට පස්සේ ඒ පාසල කඩා ඉවත් කරන්න ආපු කම්කරුවන්ට පරණ පන්තියක බිත්තියේ ඇතුලේ ඡායාරූපයක් හම්බුණා. ඒකේ පළමු පේළියේ සෙසන් අතර සෙහන්සා හිටියා. කළු ඇස් දෙකක් සමග. ඡායාරූපයේ පහළින් ලියා තිබුණේ එකම වාක්‍යයක්. ඊළඟ කෙනා එනකන් අපි බලන් ඉන්නවා.